guys, welcome back to our channel. ඔන්න අද ඔයාලට අපි අරන් ඉන්නේ අපි ජෙනෝවා ගියපු වීඩියෝ එකේ දෙවෙනි පාර්ට් එක. මේ තමයි අපි පාස්කු දවසේ විශේෂ පල්ලි දෙකක් බලන්න ගියා. අද අපි ඔයාලට මුලින්ම අරන් එන්නම් පාස්කු දවසේ ගියපු පළවෙනි විශේෂ පල්ලිය. පැය 4:00 විතර ගමනක් තමයි තියෙන්නේ. මේ පල්ලියේ තියෙන තොරණ වල උඩ බියෙල්ලා කියන ප්‍රදේශයේ. ඉතින් මේ පල්ලියේ තියෙන විශේෂත්වය ගැන අපි ඔයාලට ඉදිරියේදී කතා කරන්නම්. තොරිනුල්නුත් උඩහට යන්න ඕනි. කන්දක් උඩ තියෙන නිසා ගොඩක් මීදුම වගේ තිබ්බ ලස්සන දියඇලි පහු කරගෙන තමයි අපි මේ පල්ලිය බලන්න ගියේ. ඉතින් මේ පල්ලියේ නම තමයි සන්තුවාරියෝ දි ඔරෝපෝ. මේ පල්ලිය කොටස් දෙකකින් යුක්තයි. අපර් බැසිලිකා එකයි ඕල් බැසිලිකා එකයි. ඒ වගේම මේකේ කෝට්යාඩ් එකක් ගොඩක් හොටෙල් ඒ වගේම රෙස්ටුරන්ට් ඒ වගේ දේවලුත් මේකේ තියෙනවා. ඉතින් මේ පල්ලියේ තියෙන විශේෂම දේ තමයි මේ පල්ලිය ගොඩක් ප්‍රසිද්ධ කළු දේවමෑණියන්ගේ පල්ලිය කියලා. මේ තියෙන්නේ පළවෙනි පල්ලිය ඕල් බැසිලිකා එක. මේ පල්ලිය හොයාගෙන තියෙන 4 වෙනි සියවසේ ඊට පස්සේ 1960 දක්වාත් සංවර්ධන කටයුතු කරලා තියෙනවා. මේ පල්ලිය පිහිටලා තියෙන ආකාරය හරිම ලස්සනයි. කොටස් 3කින් යුක්තව තමයි පිහිටලා තියෙන්නේ. ඉතින් අපි ගියපු දවසේ ගොඩක් වැස්ස. හැබැයි ඒකත් එක්ක 아무තු ග්ලූමි ඇට්මොස්ෆියර් එකක් තමයි අපිට දැක ගන්න හම්බුනේ. හොල්මන් ෆිල්ම් එකක් බලනවා වගේ කියලා තෙලාකට හිතුණා. ඒක හරිම ලස්සනට තමයි ඒක පිහිටලා තිබුණේ. අපි මුලින්ම යමු එහෙනම් ඕල් බැසිලිකා එක බලන්න. ඔන්න අපි දැන් යන්නේ ඕල් බැසිලිකා එක බලන්න. මේ ඉස්සර කාලේ හදපු ලිෆ්ට් එකකින් තමයි අපිට උඩට යන්න තිබ්බේ. ඒකත් හරිම විශේෂයි. ඒ කාලේ හදපු ලිෆ්ට් එකක්. ඔන්න අපි දැන් ඕල් බැසිලිකා එකට ඇතුල් වෙන්න තමයි හදන්නේ. මේ ඔයාලට දැක ගන්න තියෙන්නේ කළු දේවමෑණියන්ට බාර වෙච්ච පඳුරු වලින් හදලා තියෙන වියනක්. මේ පල්ලියේ තමයි the statue of Madonna Nera නැත්නම් කළු දේවමෑණියන්ගේ පිළිමේ පිහිටලා තියෙන්නේ. ඒකේ ගොඩක් මහාස්කම් තියෙනවා කියලා තමයි අපිට දැනගන්න හම්බුනේ. ඊටාම ලස්සනට ඒක පිහිටලා තියෙනවා. ඒ ආකිටෙක්චර් එකත් විශේෂයි. මේ තියෙන්නේ the statue of Black Madonna නැත්නම් කළු දේවමෑණියන්ගේ පිළිරුව. යන්නේ දෙවෙනි පල්ලියට. මේක තමයි අපර් බැසිලිකා එක. ඒකේ ගොඩක් පඩිපෙල් තියෙනවා. නැත්නම් අපිට වටේ යන්න පුළුවන්. අපි ගෝ කාට් එකක් තියෙන නිසා උඩින් ගියේ. මේ තියෙන මේ පල්ලිය මීටර 83කින් යුක්ත ඩෝම් එකක් තමයි මේ උඩ තියෙන්නේ. ඉතින් මේ පල්ලිය පසු කාලීනව තමයි මේ පල්ලිය හදලා තියෙන්නේ. පල්ලිය බලලා අපි ගියා. මෙතන තියෙන කෞතුකාගාරයක්. මේකේ විවිධ ආකාරයේ ස්ටැචුස් ඒ දේවල් තමයි මේකේ තිබුණේ. ඊට පස්සේ අපි දවල්ට කාලා ඊළඟට ගියේ මේ පල්ලියේ තියෙන මියුසියම් එක බලන්න. මේ මියුසියම් එකේ ගොඩක් තිබුණා කාර් ඇක්සිඩන්ට් වලින් ඒ වගේම ළමයිගේ මේ දේවල් වලින් බේරිච්ච අයගේ ඒ දේවල් යාලට මේ පල්ලියට ස්තුති කරලා දාපෙව්වා. මේ උඩ ඉඳලා පේන විදිහ තමයි මෙතන ඔයාලට පේනවා. මෙතන තමයි රෙස්ටුරන්ට් ඒ වගේම හොටෙල්ස් ඒ වගේ ඒ ටික තියෙන්නේ මේ පල්ලෙහා තියෙන කෝට්යාඩ් එකේ.
අපි අද මෙතන පල්ලිය එතන ළඟම හොටෙල් එක තමයි නවතින්නේ. එහෙනම් අපි ඊළඟට රූම් ටුවර් එකෙන් හම්බෙමු. ඉතින් මේ තියෙන අපි නැවතිලා හිටපු හොටෙල් රූම් එක. ඉතින් අපේ ධානයටත් ගොඩක් සතුටුයි. වෙනස් දෙයක් වෙනස් අත්දැකීමක් ලස්සන පල්ලියක් බලා ගන්න හම්බුණා. ඉතින් දැන් අපි ටිකක් රෙස්ට් කරලා ඊට පස්සේ ආයේ ඩිනර් එක ගන්න යන්න තමයි හදන්නේ. මෙතනින් පේන view එකත් ගොඩක් ලස්සනයි. මෙතනින් තමයි පාර. එදා වැස්ස දවසක් නිසා ටිකක් gloomy. ඉතින් ධානයාගේ සෙල්ලම් බඩෝ ලියන පොත් නේ දේවලු තරන්න ඇවිල්ලා තිබ්බා මේ එයාට සෙල්ලම් කරන්න. ඔන්න අපි ඩිනර් එක ගන්න යන්න තමයි ලෑස්ති වෙන්නේ. ධානයටත් ආස නිසා ඉටලියන් රෙස්ටෝරන්ට් එකකින් අපි මේ ධානයටත් අලුත් එක්ස්පීරියන්ස් එකක් දෙන්න අපි ඉටලියන් ෆුඩ් තමයි අද try කරේ. තියෙන්නේ රවියෝලි, ෆ්‍රිත්තාතා, චීස් කේක් මේ දේවල්. ඉතින් ඔන්න ඊළඟ දවසේ උදේ අපි පාස්කු දිනේ අපි උදෙන්ම ගියා පූජාවට. පාස්කු පූජාවට සහභාගී වුණා. ධානගේ පළවෙනි අත්දැකීම. ඒ නිසා එයත් හරිම හොඳට ලස්සනට අහගෙන හිටිය පූජාව. අපි ගොඩක් ආශිර්වාදත් ලබා ගත්තා. ඉතින් පූජාව ඉවර වෙලා අපි ආපහු ටොරිනෝ වලට තමයි ආවේ. ටොරිනෝ වල අපි බලපු විශේෂ පල්ලියත් ඔයාලට අරගෙන එන්නම්. Thanks for watching. Next video එකකින් ඔයාලව හම්බ වෙන්න එන්න. Thank you for watching. Subscribe our video.